රත්රන් මිල එකපාරටම කඩාගෙන වැටෙන්න පුළුවන්ද? මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ දවස්වල රත්රන් වල මුදල් ආයෝජනය කිරීමට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන නිසා ලෝක වෙළඳපොලේ රත්රන් අවුන්සයක මිල වාර්තාගත ඉහළම මිලට ළඟා වුණා. රත්රන් අවුන්සයක් බදාදා දිනේදී අලෙවි වුණේ ඇමරිකානු ඩොලර් 4800කට වඩා ඉහළ මිලකට. හැබැයි අපේ ප්‍රශ්නය තමයි රත්රන් මිල එකපාරටම කඩාගෙන වැටෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මෙන්න මේ කාරණා සිද්ධ වුණොත්. පළවෙනි කාරණය තමයි ලෝකයේ දේශපාලන අස්ථාවර භාවය. එහෙම නැත්නම් මේ ටෙන්ෂන් එක යම්කිසි විදිහකට අඩු වෙලා එකපාරටම නිශ්චිත පුරෝකථනය කළ හැකි ආර්ථිකයේ ඉස්සරහට ගමන් කරන ලෝකයක් නිර්මාණය වුණොත් ඇමරිකානු ඩොලරයට තිබෙන විශ්වාසය වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම තුළ රත්රන් මිලට තිබෙන බලපෑම, ඒ කියන්නේ රත්රන් මිල ඉහළ යෑම පහළට ගමන් කරනවා. ඒ කියන්නේ ඉන් පසුව ඇමරිකානු ඩොලරයට තිබෙන ඉල්ලුම වර්ධනය වෙනවා. රත්රන් වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. දෙවෙනි කාරණය තමයි ඇමරිකානු පොලි අනුපාතය. ඇමරිකානු පොලි අනුපාතය යම්කිසි විදිහකට ඉහළ ගියොත් රත්රන් සඳහා තිබෙන ඉල්ලුම පල්ලෙහාට ගමන් කරනවා. මොකද වැඩි පොලියකට තමන්ගේ මුදල් බැංකුවල තැන්පත් කරන්න ආයෝජකයෝ තීරණය කරන නිසා රත්රන් සඳහා කරන ඉල්ලුම අඩු කරනවා. මොකද රත්රන් මිලදී ගන්නවාට වඩා ඔවුන්ට ලාභයි වාසි තමන්ගේ මුදල් වැඩි පොලියකට බැංකුවේ තැන්පත් කරන එක. මෙන්න මේ කාරණා ඉදිරියේදී සිදු වුණොත් රත්රන් මිල අනිවාර්යෙන්ම පහළට ගමන් කරනවා. ඒ නිසා තමයි ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් මේ රත්රන් පිළිබඳව මේ අප්ඩේට්ස් එහෙම නැත්නම් යාවත් කාලීන වන තොරතුරු ඔබට ගෙනෙන්නේ. ඉදිරියේදී එවැනි දෙයක් සිදු වුණොත්, එවැනි දෙයක් සිදුවීමට නියමිත නම් අපි කලින්ම ඔබට මේ බව දැනුම් දෙනවා. ඒ තත්ත්වය තුළ ඔබට පුළුවන් තමන්ගේ ආයෝජන කළඹ තුළ රත්රන් කොච්චර ප්‍රමාණයක් තියාගෙන ඉන්නවද, තමන්ගේ රත්රන් වලින් කොයි කාලයේදීද තමන්ට වාසි ලබා ගන්න පුළුවන් කියන ඒ දැනුම අවබෝධය තීරණය ගන්න. හැබැයි වර්තමාන තත්ත්වය තමයි අපි නිශ්චිතවම සඳහන් කරා වගේ රත්රන් වලට තිබෙන ඒ ආයෝජනයේ තිබෙන ආකර්ශනීය භාවය 2026 සහ 27 වසරවලදී නිසකවම තිබෙනවා. ඒ කියන්නේ රත්රන් මිල ඉහළ යන ප්‍රවණතාවයක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ රත්රන් මිල කඩා වැටීමට තිබෙන ප්‍රවණතාවය අඩුයි. එහෙම වෙන්නේ කොහොමද? ඔබ දන්නවා දේශපාලන අස්ථාවර භාවය, අවිනිශ්චිත භාවය එන්නම වර්ධනය වෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන කියන දේවල් පිළිබඳව ලෝකේ එච්චර පැහැදීමක් නැහැ. ඔහු අද කියලා හෙට කුමක් කරයිද කියලා හරියටම ලෝකයට කියන්න බෑ. මේ බදාදා දිනේදී රත්රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4800 සීමාවට ඉහළම අගයට ළඟා වුණේ ප්‍රධාන වශයෙන් හේතුවක් බවට පත් වුණේ මේ ග්‍රීන්ලන්තේ එහෙම නැත්නම් ග්‍රීන්ලෑන්ඩ් එක සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා දරන ස්ථාවරය. ඔහු සඳහන් කරනවා ඇමරිකාවට මේ ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම පිළිබඳව ඔහු දරන ස්ථාවරය එහෙමම ඉදිරියට අරගෙන යනවා කියන කාරණය. එතකොට මේට විරුද්ධව අදහස් දක්වන ස්වීඩනය, ඒ වගේම එංගලන්තය වගේ යුරෝපා රටවලට එරෙහිව ඇමරිකාව තීරුබදු පැනවීමට පවා ක්‍රියාත්මක වෙලා තිබෙනවා. එතකොට මේ තුල ලෝක දේශපාලනයේ යම්කිසි ආතතියක් නිර්මාණය වෙලා තිබෙනවා, පීඩනයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ඇමරිකානු ජනාධිපතිවරයා අත්නෝමතික විදියට හිතෙන විදියට මේ වැඩ කරන එකට එරෙහිව යම්කිසි දේශපාලන පීඩනයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ පීඩනය තුල ඇමරිකානු ඩොලරයට තිබෙන විශ්වාසය බිඳ වැටමින් තිබෙනවා. ඇමරිකානු ඩොලරයට තිබෙන වටිනාකම අඩු වෙමින් තිබෙනවා. ආයෝජකයෝ ඇමරිකානු ඩොලර් මිලදී ගැනීම අඩු කරමින් තමන්ගේ මුදල් මේ සේෆ් හෙවන් එහෙම නැත්නම් ඊ타ත්ම ආරක්ෂිත ආයෝජන මාර්ගයක් වන රත්රන් ඇතුළු ඒ ලෝහමය එහෙම නැත්නම් මේ වටිනා ලෝහවල ආයෝජනය කිරීමට උනන්දු වෙමින් තිබෙනවා. මේ නිසා තමයි මේ රත්රන් සඳහා ඉල්ලුම ආසන්නම කාලයේදී වර්ධනය වෙලා තිබෙන්නේ. අනෙක් කාරණය තමයි ෆෙඩරල් රිසර්ව් බැංකුව, ඇමරිකානු මහ බැංකුව පොලි අනුපාතය තීරණය කරන්න ඉතාම ස්වාධීන මහ බැංකුවක් ඇමරිකාවේ තිබෙන්නේ. හැබැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ෆෙඩරල් රිසර්ව් බැංකුවට යම්කිසි මානසික පීඩනයක් එල්ල කරන බවක් පෙනෙනවා. ඒ කියන්නේ ජෙරොම් පවල් කියන ෆෙඩරල් රිසර්ව් මහ බැංකුවේ අධිපතිවරයාට ඔහු චෝදනා එල්ල කරලා තිබුණා. අපි දැක්කා පසුගිය කාලයේදී යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට උත්සාහ කරනවා කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ පොලි අනුපාතය ඇමරිකානු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි එය දේශපාලන බලපෑමට යටත් වෙන්නේ නැතුව දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව තීරණය කරන්න මේ ඇමරිකානු මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ගයට එරෙහිව තමයි මේ පීඩනය ඇමරිකානු ජනාධිපතිවරයා එල්ල කරමින් තිබෙන්නේ. මේ තුලත් ඇමරිකාව තුල යම්කිසි ආතතියක් නිර්මාණය වෙමින් තිබෙනවා. එතකොට මෙන්න මේ කාරණා නිසා මේ දේශපාලන ආතතිය ප්‍රධාන වශයෙන්ම ඉදිරි වසර ගණනාව පුරාම ඇදී යයි කියලා අපි ලංකා බිස්නස් ටීවී විදියට හිතනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දූර කාලය තුල මේ තත්වය එන්නම ව්‍යාකූල වන ස්වභාවයක් තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ වගේම ලෝකයේ මහ බැංකුව තමන්ගේ සංචිත තර කර ගැනීම සඳහා රත්රන් වැඩිපුර මිලදී ගන්නා ස්වභාවයක් මේ වන විට පෙන්눔 කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව මීට කලිනුත් ඔබව දැනුවත් කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි මේ කුණාටුව ලෝකයේ පුරා හඹාගෙන යනකොට මහ බැංකු විශ්වාස කරනවා ඩොලර් වලින් තමන්ගේ සංචිත තර කර ගන්නවාට වඩා ෂුවර් එකක් තිබෙනවා. එහෙම නැත්නම් විශ්වසනීය භාවයක් තිබෙනවා රත්රන් වලින් තමන්ගේ සංචිත තර කර ගන්න එක කියලා. මේ නිසා රත්රන් සඳහා තිබෙන ඉල්ලුම වර්ධනය වෙමින් තිබෙනවා. එතකොට මෙන්න මේ තත්වයට එක්ක ලංකා බිස්නස් ටීවී විදියට ඔබට සඳහන් කරන්න පුළුවන් අපි අර මාතෘකාවේදී කියපෝ රත්රන් මිල කඩා වැටෙන්න පුළුවන්ද එකපාරටම කියන කතාවේදී ඉදිරි වසර දෙක තුල එවැනි තත්වයක් නොතිබෙන බව තමයි අද මේ තියෙන තත්ත්වයත් එක්ක අපිට විශ්ලේෂණය කරලා කියන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි විදිහකට ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වෙනස් වුණොත්, ඔහුට යම්කිසි පීඩනයක් එල්ල වෙලා ඔහු වෙනත් මාවතකට හැරුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි විදිහකට ඇමරිකානු ජනාධිපතිවරයාගේ දූර කාලය අවසන් වෙලා අලුත් ජනාධිපතිවරයෙක් ඇවිල්ලා මේ තත්ත්වය වෙනස් වුණොත් මේ කාරණා වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා නිරන්තරයෙන් ලංකා බිස්නස් ටීවී විදිහට අපි මේ රත්රන් වල මේ අලුත්ම රැල්ල ආයෝජන රැල්ල පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කිරීමට සූදානම්. ඒ වගේම අපි නැවත නැවතත් අවධාරණය කරනවා මේ රැල්ල කියලා රැල්ලට ගිහිල්ලා තමන්ගේ සියලුම මුදල් දාලා රත්රන් මිලදී ගන්න එපා. අපි මේක නැවත නැවතත් කියලා තියෙනවා, නැවත නැවතත් අවධාරණය කරනවා. මොකද ඕනෑම ආයෝජනයක අවධානමක් තිබෙනවා. තමන්ගේ මුදල් සියල්ලම රත්තරන් වල දැම්මොත් යම්කිසි වෙලාවක අපිට පාලනය කරන්න බැරි නොහිතපු දේශපාලනික හෝ යම්කිසි සමාජමය ප්‍රශ්නයක් ඇති වෙලා මේක අනිත් පැත්තට හැරුණොත් ඔබට විශාල පාඩුවක් සිදු වෙනවා. ඒ පාඩුව අවම කර ගැනීම සඳහා ලාභය වගේම පාඩුත් සිද්ධ වෙන නිසා ආයෝජනයේදී මේ ආයෝජන කලබක් පවත්වා ගැනීම සඳහා තමයි අපි නිරන්තරයෙන්ම ඔබව උනන්දු කරන්නේ. තමන්ගේ මුදල් වලින් යම්කිසි කොටසක් මේ දවස්වල ආකර්ෂණීය ආයෝජනයක් වන රත්රන් වල යොදන්න, බය නැතුව යොදන්න. අනිවාර්යයෙන්ම අපි හිතනවා 2026-27 වසරවලදී මේ තුලින් ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙම කියලා සියලුම මුදල් රත්රන් වල දාන්න එපා. යම්කිසි ඉතුරු කොටසක් තමන්ගේ ඒ මුදල් වෙන වෙන සුරක්ෂිත නියාමනය වුණු ආයෝජන මාර්ගවල යොදවන්න. ඒ තුල ඔබට යම්කිසි සුරක්ෂිත භාවයක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ දැනුම අවබෝධය යාවත් කාලීන වන ඊටාම වැදගත්. ඔබ නිරන්තරයෙන් මේ පිළිබඳව සැලකිල්ලෙන් ඉන්න. ලංකා බිස්නස් ටීවී ඔබට ගෙනෙන අතිශයින් ජනාදරයටපත් ව්‍යවසායකයා ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව තුලදී අපි මෙවැනිම ආයෝජන දැනුම ආර්ථික දැනුම ඔබට ලබා දෙනවා. මෙවර එම සමුළුව පැවැත්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ රැඩිසන් බ්ලූ හෝටලයේදී. අපි මාර්තු 14 වන සෙනසුරාදා ගාල්ලේ රැඩිසන් බ්ලූ හෝටලයේදී ලංකාවේ විශිෂ්ටතම දේශක මණ්ඩලයක් සහභාගී කරගෙන මේ සමුළුව පැවැත්වීමට සූදානම්. අපි ඒ පිළිබඳව ඔබව ඉදිරියේදී දැනුවත් කරනවා. අපි ආරාධනා කරනවා මෙවැනිම තොරතුරු මෙවැනිම විග්‍රහ නැරඹීම සඳහා subscribe කරන්න ලංකා බිස්නස් ටීවී.